ලෝකයේ සුන්දරම දෙවඟන කාලි මාතාව. කාල යනු කාලය කළු යන්න නිරූපණය වෙනවා. ඇගේ ස්වરૂපය පාර්වතීගේ දරුණු ස්වરૂපය වේ. ඒ වගේම විනාශය, වෙනස් වීම සහ විමුක්තිය ලබා දෙන්නේ කාලි මාතාවයි. ශිවගේ ශක්තියයි. මාතෘත්වයේ දිව්‍යමය ස්වરૂපයයි. ඇය එඩිතරයි යුක්තියට පණ දෙයි. කාන්තා ඔබගේ ශක්තියයි. නොඑක් නම් වලින් පෙනී සිටී. අතිශයින්ම කාන්තාවන්ගේ දුක් වේදනා කම්කටොළු ඉදිරියේ කාලි මාතාව ඉතාමත් ආදරණීය ස්වරූපයෙන් පිහිට ලබා දෙයි. ඒ සත්‍යයක්. ශිව ඇගේ සැමියාවේ. ඇගේ ස්වරූපය දරුණු වුවත් භයානක වුවත් එයින් අර්ථ ගැන්වෙන යමක් තිබේ. ඇගේ පෙනුම භයානකයි. කළු තද නිල් පාට හමක් ඇයට තියෙනවා. දිගු ලිහිල් කෙස්, රුධිරය වැහෙන දිව, හිස් කබල් මාලය සහ කැපූ අත්වලින් සැදුණු යටි සායක් ඇය ඇඳ සිටිනවා. එයින් කියන්නේ මේ දරුණු ස්වරූපයෙන් කියන්නේ අහංකාරයේ සීමා විනාශ කිරීමයි. ඉතින් කාලි මෑණියන් වන්දනා කරන ඔබ අහංකාර නොවිය යුතුයි. සම්පූර්ණයෙන්ම කාලි මාතාවට යටහත් පහත් විය යුතුයි. එවිටයි ඔබට ඇගේ පිහිට ලැබෙන්නේ. අන්තිමට කියන්න ඕනේ කාලි මෑණියන් තම බැතිමතුන්ගේ අභ්‍යන්තර බිය දුරු කර මෝක්ෂය ලබා දෙන ආදරණීය මවක් ලෙස පෙනී සිටියි. ඉතින් තව වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම කාලි මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා.